දේව අනුකම්පාය යම්බුජීවා ඉතාගතා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ඔබලා කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට බුදුදහම අරගෙන මේ පැමිණීමි. එදා පසම්පවදා මිහින්තලා ගලමුදුනේ සිට මිහිඳු මහරහතන් වහන්සේගේ මුවින් දේවානම් පැතිස් රජුන් වෙත උතුම් බුදුබණ දෙසා ශ්‍රී ලංකා බුදුදහමින් ආලෝකමත් කළා. ඒ උතුම් පසම්පව සීකිරීමට CMSC ජයවර්ධනපුර විදුහලේ එක ඒ ශ්‍රේණිය පුංචි අපි සූදානම්. That is the thing. Yeah. That is ඉතින් දතිගී ගන්නට ඔබ සමගින් අවසරයි. විස්සක පව්වේ අසිරිය පුංචි අපි එක්ව බැතියෙන් සමරමු. ස්තුතියි පොසොන් පොයදා සිදු වූ ඒ අසිරිමත් සිදුවීම අපට කියා දෙන්න
අපේ පන්තියේ වාසනා ලක්ෂාන සෝරය සූදානම්. මේ ඔබටයි ආරාධනය. කුයින්සන්දිරස් සිහිදෙනවා පුන් කුසුමන් පිබිදෙනවා දහම් සිසිල පැතිරෙනවා පොසොන් පෝයදා ඇත අපේ අතීතයේ වටිනා බොහෝ දේ වුනේ ඇත අපේ අතීතයේ වටිනා බොහෝ දේ වුනේ පුංචි මගේ නැන පමිනින්ගෙන හැර මම පාමි මෙසේ පුංචි මගේ නැන පමිනින්ගෙන හැර මම පාමි මෙසේ ඔන්න යන්නේ මමට පසන් පොය ගැන ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. දන්නවද අපි අහලම බලමුකෝ ඇත්ත අතීතයේ අපිට පාලනය කරේ දේවානම්පියතිස්ස කියන රජ කෙනෙක්. මේ රජතුමා හරිම ආසයි සත්තු දඩයම් කරන්න. එක දවසක් උදේම නැගිටලා දුණුවිතලක් අරගෙන කැලෑවේ යනකොට රජතුමා ලස්සන මුවෙක් දැක්කා. රජතුමා දුණුවිතලිය අරගෙන මුවාට ඉතින් යනකොටම මුවා දුවලා ගියා. රජතුමාත් මුවාගේ පස්සෙන්ම ගියා. ඔහොම යනකොට හරි ශාන්ත කටහඬක් ඇහුණා. නවතින්න තිස්ස නවතින්න සත්තු මරන්න හොඳේ නෑ. රජතුමා කලබල වෙලා වටපිට බැලුවා. කවුද දන්නවද තැක්කේ? මිනිහාමුදුරු රජතුමාට බණ දේශනා කළා. රජතුමා බුදුදහම වැළඳගත්තා. අයි අපිට බුදුදහම ආවේ. ඒකනේ අපිට පොසොන් පොය මෙච්චර වටින්නේ. මගේ මේ පුංචි කතාව අහන්න හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හින්දු සාමිදුගේ ලැබිනේමින් පසු අපේ රටේ පන්සල් බොහෝ ඉන්නවා. ලස්සන පෙරහැරවල් ගියා. අද අපේ ගමේ පන්සලේ පෙරහැර දැකලා අපි සතුටු වෙනවා. පුංචි අහල්ගොනේ වැඩි හිතින් ඒවා යන්නට ඔබට අවශ්‍යයි.
අගය ස්තුති ස්තුති බුදුදහමේ අගය මිහිඳු සමිඳු අපට කියා දුන්නා. බුදුන්ගේ දයාව කරුණාව අනුකම්පාව පුංචි අපට අපේ ගුරුතුමිය කියා දුන්නා. පුංචි බැටි සිටි මේ ආරාධනයයි. උණුපත් ස්තුති මිහිඳු සමිඳු ඔබ අපට ගෙන වැඩියේ බුදුදහම පමණක්ම නොවේ. අනුරාධපුරේ අහස උසට ගොඩනැගුණු දාක වැව් පොකුණු ආදී අපේ උරුමය. අදත් පොසොන් පෝය ඒ දමෙන් බැතියෙන් අප සමරන ඒ ගැන අපට කියා දෙන්න අපේ පන්ති රිතාරා බිනුලකි සොහිරියට මේ ආරාධනා. ස්තුති ඔබ සමගින් අවසරයි. පොසොන් පෝය අද උදා වුණා. අපි පන්සල් ගියා. දන්සල් දුන්නා. පහන් පත්තු කළා. බණ ඇහුවා. සිල් ගත්තා. මිහිඳු හිමි වැඩ
මේ අවුරුද්දේ හැමෝටම යන කටයුතු ඒ විදිහට කරන්න අපහසුයි. මොකද කොරෝනා නිසා අපි හැමෝම ගෙදර. ඒ වුණත් අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන් කටයුතු තිබෙනවා. පහන් පත්තු කරන්න, කුඩු එල්ලන්න පුළුවන්. අද පින්බර දිනයකි. පින්නඩන සද්ධාවෙන් කටයුතු කරන කොසල් කෝලක් වේවා ඔබ සමට. ස්තුතියි අනුරාධපුරේ මිහින්තලා ගල්මුදුනේ නැගෙන අසිරි එදා මෙන් අදත් අපිට දැනේ. මුන්ති යාළුවනේ ඔබට දැනෙන්නට ඔබ සොයරියන් සමග ගයන්නට මේ ආරාධනය. अनुराधपुर दिहा तुमको देशिया साधु किया अनुराधपुर दिहा तुमको देशिया साधु किया अब अगिले साधु किया यमुदाने उलगिके इसागरवके यमुदाने उलगिके इसागरवके यमुदाने उलगिके इसागरवके इसागरवके पुरपेन जनिकला अनुराधपुर दिहा तुमको देशिया साधु किया पुरपेन जनिकला अनुराधपुर दिहा तुमको देशिया साधु किया ස්තුති එදා ශ්‍රී ලංකා දේශයට පුදුමා නවතුලා ඉස්කොන පදයෙන් අපගේ සිතුක තනුවා එදා මේ නඩු ජීවත් වෙනම සමාජයේ මිනිසුන්ගේ සිතට ශාන්තිලි පාන්නා ඉදිරියට ප්‍රතිනිධි පාත්‍රනා කරයි.
මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා පිබිදේවා මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා සංකානති වේවා පාපේ දේශේ මොහේ මාගේ මෙලොවෙන් දුරු වේවා මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා සමගිය සාමේද අනුරාගී යුතුයකම් රජ වේවා සමගිය සාමේද අනුරාගී යුතුයකම් රජ වේවා පොර බොරු වංචා බිය සැක දුරු වී සැමටම සෙත් වේවා මෙත් මල් පිබිදේ මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා ස්තුති දෙවන පැවති රජු සමයේ මිහිඳු සමිඳු පහස ලැබූ අනුරාධපුර නගරය සීමා බෝධීන් වහන්සේ අපටම වී පේනවා. එදා ගොඩනැගූ ඒ පරිසරය අදත් අප සතුටින් පොසොන් පෝයදා අනුරාධපුරයම ආලෝකමත් කරමින් බැති සිටි සමරයි. සරදිදහස් වසරක්
අතීතයේ පල් විහිවන්නට නාරිනුමැන කෙතියායනිල දිලිනා සිඳ බිඳලන්නට නාරිනුමැන තුවා පිරැලි නැගෙනා පල් විහිවන්නට නාරිනුමැන කෙතියායනිල දිලිනා සිඳ බිඳලන්නට නාරිනුමැන තුවා පිරැලි නැගෙනා අනුරාධපුරය ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ ගිය ඉසුරයි අහස සිඹින මහතූපමන බඳනා උපියන දෙනෙතයි හිට දවසක මිනිපාන නෙත ගැටෙනා යට ගිය ඉසුරයි අහස සිඹින මහතූපමන බඳනා උපියන දෙනෙතයි හිට දවසක මිනිපාන නෙත ගැටෙනා අනුරාධපුරය ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ එදා පොසොන් පෝයදා මුළු අනුරාධපුරයම නීති සමිඳුන්ගේ වදන් වලින් පිරී ගියා. ඒ මතකය අනුරාධපුරේ විශාල දාගැබ් අතරින් හමාරන සුළඟින් අපට අදත් දැනෙනවා. ඒ මතකය අවදි කරන්න අපගේ අම්මලා තාත්තලාට බැක්සිටින් ගයන්නට මේ ආරාධනා. Ready Sugandhi, ready Sulangha pipi ramana. Ready Sugandhi, ready Sulangha pipi ramana. Bintala galade sintani shadvarna rashmidara. Bintala galade sintani shadvarna rashmidara. Budun daham sisile dile dile Lanka adai supenmat mahinda mahimi wedi poson poda adai supenmat mahinda mahimi wedi poson poda dedi sugandhe dedi sulangha pipi ramyamala dedi sugandhe dedi sulangha pipi ramyamala Mintala galade simpeni shadvarna rashmidara Mintala galade simpeni shadvarna rashmidara
පින්බර මේ සෝභා උතුම් කුසල් පෝදා පින්බර මේ සෝභා උතුම් කුසල් පෝදා සිංහල ජාතිය සම්බුදු ධර්මය දිනේ සදා ලංකා සිංහල ජාතිය සම්බුදු ධර්මය දිනේ සදා ලංකා වැඩි සුගන්ධේ වෙලි සුලං හා පිපිරම්ය මාලා වැඩි සුගන්ධේ වෙලි සුලං හා පිපිරම්ය මාලා මිහිතලා ගල දෙසින් පෙනී ෂඩ් වර්ණ රශ්මි ධාරා මිහිතලා ගල දෙසින් පෙනී ෂඩ් වර්ණ රශ්මි ධාරා කියන්න ඔයාගේ එක තියෙන්නේ මේ මෙතන තියෙනවා කියන්න කියන්න ස්තුති කුසන් පොයදා බැති සිතින් නිර්මාණය කර පුංචි අපේ සිතුවන් අරවමු අයිබෝවන් පන්තිය අද පන්තිය නැති වුණාට පාසලක් නැති වුණාට පුංචි අපට හරි සතුටුයි බැතිගී ගෙව්වා අපි බැතිගී ගෙව්වා ස්තුතියි Nesika. ස්තුති මේ පොසොන්දා පුංචි අපට බැතිගී උදව් කර ඔබ සැමට ස්තුති සම්මා සම්බුදු සරණයි ඔබ සැමගෙන් අවසරයි.
කුඩා දරුවන්ගේ බැතිගී වැඩසටහනට නැරඹීමට සහභාගී වූ මා දිරිමත් කළ එමෙන්ම මෙම අවස්ථාව ලබා දුන්න කරු විදුහල්පතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිතුමනි, සහකාර විදුහල්පතිනි, අංශ ප්‍රධාන ගුරු මහත්මියනි, මාගේ ගුරු සොයුරියනි, ඔබ සැමට ස්තුතියි. නොයෙකුත් බාධක මැද කුඩා දරුවන් පුහුණු කරමින් ඔබගේ කාලය හා මුදල් වැය කරමින් මේ සාර්ථක කර ගැනීමට මාහට උදව් කළ සියලුම දෙමව්පියනි, ඔබ සැමට ස්තුතියි. මා සමගමින් දෙමාපියන් සමගින් ඉතා සතුටින් පුහුණු වීම කර මේ බාධක මැද ඔබේ දක්ෂතා ඉතා ඉහළින් ඉදිරිපත් කළ පුංචි දුවේ පුතේ ඔබ සැමට ස්තුතියි. ඔබ ඉතා දක්ෂයි. ඔබට යා හැකි මඟ බොහොමයි. ඔබ සැමට සුබම අනාගතයක් ප්‍රාර්ථනා කරමි. මාගේ පිටුපස සිට සෑම විට මට උදව් දෙන මාගේ දියණිය පුතා සහ ස්වාමියාට ඔබ සැමටත් ස්තුතියි. ඉතින් අද දින පුංචි දරුවන්ගේ බැතිගී සරණියට සවන් දී සිත ප්‍රබෝධමත් කර ගැනීමට හැකි වූවායයි මම සිතමි. ඔබ සැමට උතුම් පොසොන් පොහෝ දිනයක් වේවායයි මම ප්‍රාර්ථනා කරමි. ස්තුතියි. නිරෝෂණී මිස් මාව ඇහෙනවද? ඇහෙනවා මැඩම්. සියලු දෙනාගේම අවසරයි. පුංචි දුවේ පුතේ ඔයගොල්ලෝ හරිම දක්ෂයි. මං අහගෙන හිටියා ඔයගොල්ලෝ බැතිගී ගායනා කරා, ඔයගොල්ලන්ගේ සිතුවම් දැක්ම බලාගෙන හිටිය හරිම දක්ෂයි. නිරෝෂණී මිස් වගේ ඔයගොල්ලන්ට තව යන්න දුර ගොඩාක් තියෙනවා. තාම එක වසරේ ඉන්නේ. මං ඇත්තටම ඕගොල්ලෝ භක්ති ගීත කියනකොට ඕගොල්ලෝ එක මමත් කිව්වා. ඒ තරමට හරිම ලස්සනයි. ඕගොල්ලන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පන්තිභාර ගුරුතුමිය නිරෝෂණී මිස් ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ සඳහා. එතුමියගේ පවුලේ අයත් ගොඩාක් උදව් කරා. මම ඒ බව දන්නවා. ඊයේ රියර්සල් කරා. ඒ වගේ දේවල් ගොඩ කරලා ඔබට ලස්සන භක්ති ගීත සහ සිතුවම් දැක්ම ලබා දුන්නා එතුමිය. ඒ වෙනුවෙන් මම එතුමියව ඉතාමත් අගය කරනවා. ඒ වගේ මම දන්නවා මේක පිටුපස මේ දරු දැරියන්ගේ දෙමව්පියනුත් නිරෝෂා ගුරු මහත්මියට උදව් කරා. ඒ වෙනුවෙන් මම දයාබර දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඔබත් දකින්න ඇති ඔබ පන්තිභාර ගුරු මහත්මිය සමග එකතු වුණාම කොච්චර හොඳ වැඩසටහනක් දරුවන් වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්ද කියන දේ ඔබත් දකින්න ඇති. මොකද මං හිතන්නේ මේ දරුවන්ට ගිය අවුරුද්දෙත් පොසොන් උත්සවයක් තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් නැහැ නේද? මේ එක වසරට ආපු මේ පොඩි දරුවෝ සමහර විට වෙසක් නෙමෙයි පොසොන් උත්සවයක් තිබුණේ නැහැ. ඒ වගේම වෙසක් උත්සව තිබුණෙත් නැහැ. මං හිතන්නේ මේකෙන් තමයි පොසොන් කියන්නේ මොකද්ද කියන එක හරි ඒ දරුවන්ට යම්කිසි දැනීමක් එන්නේ නැත්තේ මේ පොඩි දරුවන්ට. ඒ සඳහා ක්‍රියා කරපු පන්තිභාර ගුරුතුමියට සහ දෙමව්පියන්ට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපත් සමග 4-5 ශ්‍රේණි ප්‍රදාන ඒ වගේම සහකාර අනිකුත් පන්තිභාර ගුරු මහත්මීන් රැඳී සිටිනවා. ඒ හැමෝම දුවේ පුතේ ඔයගොල්ලන්ගේ දක්ෂතා දැක්කා. ඒක නිසා අපි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සඳහා කැපවෙච්ච සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරමින් ඔය සියලු දෙනාට සුබ පොසොන් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි මැඩම්. මැඩම් මම නතර කරන්නද මේක? හර්ෂිනී මැඩම් තව කවුරු හරි කතා කරනවා